අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ස්මාර්ට් සයින්ස් YouTube නාලිකාවට. අද මේ පාඩමේ ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අෂ්ටමී සංඛ්‍යාවක් දශමී සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. අපි කලින් පාඩමෙන් කළා කොහොමද දශමී සංඛ්‍යාවක් අෂ්ටමී සංඛ්‍යාවක් කරන්න කියලා. දැන් මේ පාඩමෙන් මම කියලා දෙනවා ඔයාලට කොහොමද අෂ්ටමී සංඛ්‍යාවක් ආයි දශමී සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. හරි මම මෙතන පළවෙනි උදාහරණයක් ගන්නම් 206 කියලා. අෂ්ටමී සංඛ්‍යාව 206. එතකොට අනේ පාදයක් අයිති දාලා තියෙනවා. දැන් මේක කොහොමද අපි දශමී සංඛ්‍යාවට පරිවර්තනය කරන්නේ? පියවර විදිහට මේක කරන්න පුළුවන්. පළවෙනි පියවර තමයි ඇඩ් කරලා යන්න. හරි. 206 ඇඩ් කරලා යන්න. දෙවෙනි පියවර අග ඉන්න මුලට 8 බලයන් දාගෙන යන්න. 8 බලයන් පටන් ගන්න බිඳුවෙන් 8 බිඳුව 8 1 8 2 8 බිඳුව කියලා කියන්නේ 1යි වාරයක් 6 6යි. දැන් 8 පළවෙනි බලය 8යි 8 වාරයක් බිඳුව බිඳුවයි. දැන් 8 දෙවෙනි බලය 8 වාරයක් 64යි. 64 වල 2 128යි. 128යි. 128යි 6යි. ඒක තුනක් තමයි තියෙන්නේ උත්තරේ එනවා 134 කියලා. දැන් මේක 134 දැම්මම මෙතන අපිට හරියන්නේ නැහැ. දැන් දශම සංඛ්‍යාව පාදයක් 8 මේ මාස්ටර් සංඛ්‍යාව 8 කියලා තියෙනවා. ඒ දන්නවා අරගෙන දශම සංඛ්‍යාවේ 10 පාදයක දෙන්න ඕනේ. 134 පාදයේ 10 කියලා තියෙන්නේ. මේක දශම සංඛ්‍යාවට පරිවර්තනය කරලා. ප්‍රෝග්‍රෑම් පියවර විදිහට අෂ්ටම සංඛ්‍යාව දශමයට කරන විදිය. අපි තව උදාහරණයක් කරමු. 1037 හරි අෂ්ටම සංඛ්‍යාව මේක. දැන් බලන්න මොකද වෙන්නේ? පළවෙනි පියවර ඇඩ් කරලා යනවා. දෙවෙනි පියවර අග ඉඳන් මුලට 8 බලයන් දාන්නේ. 8 බිඳුවෙන් පටන් 8 බිඳුව 8 1 8 2 8 3 8 බිඳුව කියන්නේ 1යි වාරයක් 4 4යි. 8 පළවෙනි බලය 8යි 8 වාරයක් 3 24යි. 8 දෙවෙනි බලය 64යි 64 බිඳුව බිඳුවයි. දැන් 8 තුන්වෙනි බලය 64 වාරයක් 512 512 1 512. දැන් මේක එකතු කරන්න තමයි තියෙන්නේ. 512යි 24යි 4යි. දෙක 4යි 6යි 6යි 10යි දෙකක් පිටුවේ. එකයි 2යි 3යි 4යි. 5යි මේක එතකොට 540යි. යටින් 10යි දාන්න. ඔන්න මේක තමයි අෂ්ටම සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් කරන පියවර. ඒතර මේක හරි ලේසි. මතක තියාගන්න අනිවාර්යෙන් අග ඉන්න මුලට තමයි 8 බලයන් දාගෙන ඉන්නේ. මුලින්ම අගට දාන්නේ නෑ අපි. අන්තිම වල තියාගන්න 8 බිඳුව කියන්නේ ඕනම සංඛ්‍යාවේ බිඳුවේ බලය 1යි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ 8 බිඳුව කියනකට 1 දාන්න බිඳුව දාන්න එපා. ඒක උඩ තියෙන සංකේතය ගොඩනගෙන තර එක්වරක් 6 තමයි 6. එතන බිඳුව තියෙනවා එක්වරක් බිඳුව තමයි බිඳුව වෙන්නේ. ඒක මතක තියාගන්න. ඕනම සංඛ්‍යාවේ බිඳුවේ බලය 1යි. හරි. ඒක තමයි මේ අෂ්ටම සංඛ්‍යාව දශමය කරන පියවර. හරි ලේසි. ඔයාලා දැනගන්න මේක තවත් ධර්ම දෙක තුනක් හදන්න. ඒතර ඔයාලට ප්‍රැක්ටිස් එකෙන් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. හරියට ලේසි. ඔයාලට විභාගයේ වල පළවෙනි පියවර MCQ papers වල ගොඩක් එනවා මේ වගේ ප්‍රශ්න. ඒක විදිහට ඒකට උත්තර ලියාගෙන හරි ලේසි මට හදාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මේ පාඩම අද මේ කොටස ඉවර වෙනවා. අපි ඊළඟ කොටසේ නම් දෙන්නේ දශම සංඛ්‍යාව කොහොමද දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ කියලා. හරි එහෙනම් ඔක්කොටම ආයෙත්